එනදි පටන් ගන්න තියෙන්නේ. පටන් ගමු දෙනා. මම හොඳට ඇහෙනවද? ඔව් ටීචර් අහනවා අහනවා. ටීචර්. හරි. මේ එහෙනම් අද අපේ අවුරුදු උත්තරේ අවුරුදු තරග තියෙනවා ගොඩක්. මේවලට සහභාගී වෙලා ඔයගලන්ට මොනවාද දිනා ගන්න පුළුවන් වෙන්නේ? මම මොනවාද එවන්නේ ගෙදරට? දින්නොත් තෑගි. දිනා ගන්න ලෑස්තිද? රෙඩි ටීචර්. හරි. මුලින්ම අපි යමු. බලමු මුලින්ම තියෙන තරගය මොකක්ද කියලා. කනා මුට්ටි බිඳීම. නේද දැන් ඇත්තටම විල මුට්ටියකට ගහන්න බෑනේ. ඔන්න දැන් වෙනස් විදියකට තමයි කනා මුට්ටි බිඳීම තියෙන්නේ. හරිද? මෙතන මුට්ටි කීයක් තියෙනවද? 3යි. මුට්ටි 3යි. හරි. දැන් එක ළමෙක්ට සහභාගී වෙන්න පුළුවන්. තරග දෙකකට. ඉස්සෙල්ලා පෙන්නන්නම්කෝ තියෙන තරග ටික. කනා මුට්ටි බිඳීම තියෙනවා. මීඩියා ජනගායනා තියෙනවා. බැලුම් පිපිරවීමට හැමෝටම පුළුවන්. සැඟවුණු අමුත්ත හොයන්න යනවා. හොඳම හිනාවටත් හැමෝටම සහභාගී වෙන්න පුළුවන්. මේකටත් හැමෝටම පුළුවන්. කනා මුට්ටි බිඳීම අපි බලමුකෝ. හරි. කනා මුට්ටි බිඳීමේදී කරන්නේ මෙහෙමයි. මම ළඟ තියෙනවා 3ක්. 1 2 3 කියලා දාපු ප්‍රශ්න 3ක් තියෙනවා. හරිද? සහභාගී වෙන එක්කෙනා මම සහභාගී වෙනවයි කියලා අත උස්සලා හරිද? අතිස්සුවට පස්සේ යාට පුළුවන් මෙතන තියෙන අංකයක් තෝරගන්න. අංකේ තෝරගත්තට පස්සේ මම ප්‍රශ්නය අහනවා. ඔයාලට තියෙන්නේ උත්තර දෙන්න. දැන් මේ මෙතන ජජ් බෝඩ් එකත් හැංගිලා ඉන්නවා. හරිද? හොඳටම උත්තර දෙන එක්කෙනාට තමයි කනා මුට්ටි බිඳීමේ තරගෙට ටැග් හම්බෙන්නේ. ඒ කියන්නේ ඔයා ඒ උත්තරේ දෙද්දී ඒකෙදි බලන්නේ කොහොමද තේරෙන්න දෙන්නේ මේක ලස්සන උදාහරණ දාලා කොහොමද මේ උත්තරේ පැහැදිලි කරන්නේ රසවත් හරිද? ලෑස්තිද එහෙනම් කනා මුට්ටි බිඳින්න? ලෑස්ති? හරි ටීචර්. හරි. දැන් පොඩ්ඩක් මේකට ඉදිරිපත් වෙන අය අත උස්ස. හවුද? අත උස්සන්න කනා මුට්ටි බිඳින්න ඉදිරිපත් වෙන කට්ටිය. අත උස්සන්න බෑ නේද? තෑගි හම්බෙනවා හොඳේ. නෙත්මි සූක්ෂමා රමුදි. හරි. එහෙනම් නෙත්මිගෙන් පටන් ගමු. ඔන්න මුලින්ම අතිස්සු එක්කෙනාට ඔන්න මුල්ම එක දෙනවා. 1 2 3 තුඬු 3ක් තියෙනවා නෙත්මි මොන තුඬුවට තෝරගන්නේ? 2 2. ඔව් ටීචර්. මයික් එක ගහගත්ත දැන් ලේසි. 2නේ? 1ද 2ද? 2 ටීචර්. 2. ඔන්න ඔයගලන්ටත් පෙන්නනවා හොඳේ. ඔයගලන්ටත් පෙන්නලා තමයි ජනප්‍රිය සංස්කෘතියේ ලක්ෂණ 3ක් නිදසුන් සහිතව පැහැදිලි කරන්න. 2. මෙන්න මේ මුට්ටිය. නෙත්මිගේ මේ මුට්ටිය ජනප්‍රිය සංස්කෘතියේ ලක්ෂණ 3ක් නිදසුන් සහිතව පැහැදිලි කරන්න. පුළුවන්ද? කොහොමද පැහැදිලි කරන්නේ? ඉස්සෙල්ලාම මම සින්දුව කියනවා. කාටත් පහසුවෙන් අනේ රස විඳියත් හැක්කේ සරල වීම හා නොගැඹුරු වීම ලක්ෂණද වේ. මහ පරිමාණිකව නිෂ්පදනය වීම ඇත්තේ කලාත්මක බව සදාචාරාත්මක බව කලාත්මක බව හීනද වේ. එතකොට මේකේ එක ලක්ෂණයක් තමයි සරල වීම. දැන් ජනප්‍රිය සංස්කෘතිය කියලා කියන්නේ මේ දැන් අපි වර්තමානයේ සෝෂල් මීඩියාත් එක්ක කරන සංස්කෘතිය කියලා කිව්වොත් නිවැරදි. එතකොට මේකෙදි දැන් ගොඩක්ම කරන්නේ මේක මේ සම්භාව්‍යයකට වඩා ගොඩක් ප්‍රතිවිරුද්ධ පැත්තක්. 20 වන සියවසෙන් පස්සේ තමයි මේක ආරම්භ වෙන්න පටන් ගන්නෙ. මේකෙදි දැන් ජනප්‍රිය මේ සරලයි කියන්නේ මේක හැමෝටම තේරුම් ගන්න පුළුවන්. සරලයි කිව්වම හැමෝටම තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු කුඩා ભેදයක් නැතුව ඕනම කෙනෙකුට මේ දැන් උනත් ඒ වචනවල උනත් තේරුම් ඕන දෙයක් අපිට සරලව හඳුනා ගන්න පුළුවන්. දැන්
වර්තමානයේ නිර්මාණය වන ගීත, ටෙලිනාට්‍ය, ඊට පස්සේ පොත්පත් පවා හැම එකක්ම සරලයි. උදාහරණ විදිහක් ගත්තොත් බොදු මීදුම් පොත්පත් ගත්තම ඒකේ තියෙන භාෂාව ඉතාමත් සරලයි. ඒ කියන්නේ මේ අපිට කතාව මැද ඉඳන් මේ කියාගෙන ගියන් පටන් ගත්තත් අපිට ඒක තේරුම් ගන්න පුළුවන් මොනවාද මේකේ කියන්නේ කියලා. ඒ වගේම ආය හැබැයි මේ සම්භාව්‍ය කියන්නේ මේක ගොඩක් සම්භාව්‍යයකට ප්‍රතිවිරුද්ධයිනේ. දැන් අපි මේ දැන් ගොඩක් අර මේ සංස්කෘතියටම නැඹුරුම් පොත් ගත්තොත් අපිට ඒවා කියවලා තේරුම් ගන්න පොඩක් අමාරුනේ. අපිට පොඩි ඒ කියන්නේ දැන් අර 550 පොත ජාතක පොත වගේ ගත්තොත් අපිට මේ හොඳ දැනුමක් තියෙන්න ඕනේ පාලි සංස්කෘත මේවා පිළිබඳ. හැබැයි මේකෙදි එහෙම එකක් නෑ. ඊට පස්සේ ආයි මහා පරිමාණිකව නිෂ්පාදනය වීම. දැන් මහා පරිමාණිකව නිෂ්පාදනය වීම ගත්තම දැන් මේක මේ ජනප්‍රිය සංස්කෘතිය කිව්වම ගොඩක් දෙනා අතර ජනප්‍රියයි කියන එක තියෙනවානේ. එතකොට මේකේ මේ එකක් දෙකක් අපිට මේවා හදලා මේ නවතින්න බෑ. දැන් උදාහරණයක් විදිහට අර මේ කවුද ශනුද්‍රි ඇක්ට් කරපු අර වෙද දැනීමේ ඒකේ මේ එයා මේ ඇඩ් කරපේ සෙන්ට් ඒ කියන්නේ පර්ෆියුම් එකට මේ පින්ක් සකුරා මේ පර්ෆියුම් එකට මේ දැන් ගොඩක් කය එක හොයන්න පටන් ගත්තනේ. ඒ හොයන්න පටන් ගත්තට පස්සේ දැන් ඒක ගොඩක් අයට ඒක හිඟවීමක් ඇති වුණා. ඒ මොකද මහා පරිමාණිකව නිෂ්පාදනය වෙලා නැතිවුණු හින්දා. ආය මේ iPhone ගත්තම Apple වගේ iPhone ගත්තම එකක් දෙකක් නිපදවලා දීලා බෑ. ඒක මුළු ලෝකෙටම ඕනි. මොකද ඒක මුළු ලෝකයක් අතර ප්‍රසිද්ධයි. නියමයි. කලාත්මක විස්තර කරා. එතකොට දැන් මම තව ජනප්‍රිය සංස්කෘතියේ තියෙන ටෙලිනාට්‍ය දෙක තුනක් කියන්න බලන්න. ජනප්‍රිය සංස්කෘතියේ තියෙන ටෙලිනාට්‍ය තමයි ගන්න පුළුවන් අර ආදරය ගැන කියන අර ආදරය අනේ මට නෙට් නාට්‍ය දන්නේ ඉම්ලි ගන්න පුළුවන්. කිරිපොද වැස්ස. බලන්න මේක. කිරිපොද. ඔය තියෙන්නේ. ඔන්න ජජ් බෝඩ් එක. ඔය ඔතනම ඉන්නවා ජජ් බෝඩ් එක. මගල මයික් ඔන් කරගන්න ලැජ්ජයි හොඳද? මේ ජජ් බෝඩ් එක බලන්න. නෙත්මි කිව් එක කොහොමද අඩුපාඩු තියෙනවද හොඳටම හොඳයිද ඒක ජජ් බෝඩ් එකට බාර දෙනවා ඊට පස්සේ තුන්දෙනෙක් අතිස්සුවනේ මුලින්ම සම්බන්ධ වෙන තුන්දෙනාට මේ තරගේ ඊළඟට කවුද නෙත්මිත් එක්ක අනිත් නම කිව්වේ මම ආදීජ මම සූක්ෂම කවුද සූක්ෂම තෝරගන්නේ එකද තුනද number 3 එකද තුනද තුන ටීචර් තුන බලමු සංස්කෘතිය පාඩමේ මේ ප්‍රශ්න ටික තියෙනවා. ගෝලීය සංස්කෘතියේ ලක්ෂණ දෙකක් පැහැදිලි කරන්න. ලස්සනට යාළුවන්ට පැහැදිලි කරන්න ඕන. මෙහෙමයි වෙන්නේ. ආස හිතෙන්න පැහැදිලි කරන්න බලන්න. හරි ටීචර් ගෝලීය සංස්කෘතිය කියලා කියන්නේ දැන් ගෝලීයකරණයක් කියන එකත් එක්ක බිහි වෙච්ච සංස්කෘතියනේ. දැන් ගෝලීයකරණය කියලා කියන්නේ දැන් මේ 1980 ගණන් වල ඒ කියන්නේ මේ මෑත භාගයේ ලෝකයට හඳුන්වලා දීපු සංකල්පයක්නේ. දැන් අපි ලෝකය කියන එක හිතුවොත් ලෝකයේ විවිධ රටවල් ගොඩාක් තියෙනවානේ. මේ තියෙන රටවල් ගොඩක් අපි හිතුවොත් මේ අයිස් කැට කියලා හිතුවොත් ඒ තියෙන අයිස් කැට බෝතලයකට දාලා ඉවර වෙලා ඒ බොටල් එක ටිකක් දිය වෙන්න හැරියට පස්සේ එක වතුර බෝතලයක් බවට පත් වෙනවානේ. එක වතුර එකක් බවට පත් වෙනවානේ. අන්න ඒ වගේ ලෝකයේ තියෙන රටවල් අයිස් කැට නම් අර ඇතුල් වෙච්ච වතුර බෝතලයට කියන්න පුළුවන් ලෝකයේ රටවල් ගෝලීයකරණයට ලක් වුණා කියලා. හරිද? ඒ කියන්නේ ඔක්කොම ගොඩාක් වෙලා තියෙන දේ එකක් වුණා. ගොඩාක් රටවල් විදිහට තිබ්බ එක රටක් එක දූපතක් බවට පත් වෙච්ච එකට කියනවා ගෝලීයකරණය කියලා. දැන් අපි හිතන්නකෝ ගෝලීයකරණයේ ලක්ෂණයක් තමයි අපේ රටේ අපිට තියෙන පොදු අනන්‍යතාවයන් නැති වෙලා ඉවර වෙලා බටහිර දේවල් අපිට ආරෝපණය වෙලා තියෙනවා එක ලක්ෂණය. හරිද? ඒ කියන්නේ දැන් අපි සිංහල මිනිස්සුනේ. සිංහල මිනිස්සු වුණාම දැන් මෙතන සමස්තයක් ඉන්න මිනිස්සු සිංහල ළමයි. එතකොට අපි ඇන්දේ අපේ රටේ අපිට ජාතික ඇඳුම තමයි අපි ඇන්දේ. අපිට ඔසරිය තමයි අපි ඇන්දේ. වෙඩින් එකට නම් ඔසරිය ඇන්දේ. ඊට පස්සේ පිරිමි කට්ටිය නම් අර සාමාන්‍ය විදිහට ඒක ඇන්දේ. ඊට පස්සේ දැන් වර්තමානයේ වෙනකොට අර ගෝලීයකරණයත් එක්ක ඒව නැහැ. හැමතැනම තියෙන දැන් යුරෝපීය ඇඳුම්නේ අපේ රටවල් වලට ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ක්‍රොප් টොප් කියයි ඊට පස්සේ ඩෙනිම්ස් කියයි දැන් ඉස්සර මිනිස්සු කුඹුරට බහිනකොට ඇන්දේ අඹුඩේ ඇඳගෙන උඩට මුකුත් නැතුවනේ ගියේ. හැබැයි අද වර්තමානයේ එහෙම නැහැනේ. කලිසම් අඳිනවා. ඊට පස්සේ සරන් කියලා දැන් සරනුත් නැහැ.
ඊට පස්සේ දැන් ඒ ඇඳුම් ඊට පස්සේ දැන් ලංකාවේ වගේම අනිත් රටවල් වලත් ප්‍රසිද්ධ ටෙලිඩ්‍රාමාස් ෆිල්ම්ස් තියෙනවනේ ටීචර්. ඒ ප්‍රසිද්ධ ටෙලිඩ්‍රාමාස් ෆිල්ම්ස් වලින් 88%ක්ම ඇමරිකන් එක්සත් ජනපදයේ ඒවා කියලා කියන්නේ. ඇමරිකාවේ ඒවා ඇත්තටම අපිට වැඩක් නෑ. අපිට ඕනේ ශ්‍රී ලංකාවේ දේවල්. ඉන්දියාවේ මිනිස්සුන්ට ඕනේ ඉන්දියාවේ දේවල්. බට් අර ගෝලීයකරණය වීමත් එක්ක අර හැමදේම මුළු ලෝකෙම තියෙන එකක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ අයගම මේ ලක්ෂණය නැතුව අනන්‍යතාවය නැතිවීම. ඊට පස්සේ අපේ තියෙන හොඳ දේවල් තියෙනවනේ. ඒ කියන්නේ අපේ තියෙන හොඳ දේවල් වෙනුවට යුරෝපා රටවල බටහිර රටවල් වල තියෙන අර අර්ථ ශූන්‍ය දේවල් ඇඩ් වෙලා තියෙනවා. ඒක තුළින් මිනිසුන්ට අවශ්‍ය කරන ජීවන අවශ්‍යතා නෙමෙයි. අර අනවශ්‍ය ජීවන අවශ්‍යතා එකට ඇඩ් වෙලා තියෙනවා. දැන් අපි හිතමු අපිට ඇත්තටම ටීචර් මේ පීසා එකක් ගන්න උවමනාවක් නෑනේ. අපිට සාමාන්‍යයෙන් බත් වේලක් කාලා අපි කාණේ හිටියම අපිට ඒක අපේ නෝමල්. හැබැයි තමයි ටීවී වලින් පෙන්නනකොට අනිත් රටවල වල හැමදේම මිනිස්සු කනවා පෙන්නනකොට අපිට ඉන්න බෑ. හරිද? මාධ්‍ය තුලින් ඒවා පෙන්නන අපිටත් හිතනවා කියලා පීසා එකක් කාලා එන්න ඕනේ, මැක්ඩොනල්ඩ්ස් එකෙන් කාලා එන්න ඕනේ. අද ගිහිල්ලා අර හොටල් එකෙන් කාලා එන්න ඕනේ. අපි කැමති නෑ ශ්‍රී ලංකාවේ දෙන බත් කන්න. අපි කැමති නෑ කුරහන් රොටිත් එක්ක බත් කන්න. දැන් අපි අද හොටල් එකට වෙඩින් එකට ගියා කියලා හිතන්න. වෙඩින් එකට ගිහුවම අපි කැමති සාමාන්‍යයෙන් නිකන් අර ට්‍රැඩිෂනල් විදිහට ඇඳලා පොල් අත පෙර දැන් හරි ලස්සනයි නේ නිකන් අර හොටෙල්ස් වල තියෙනනේ අර පොල්පත් ගැමි සමාජ නිරූපණය කරන හොටෙල්ස් තියෙනනේ. හැබැයි ඒවට අපි යන්න කැමති නෑ. අපි කැමති තට්ටු ගානක් උසට හදලා AC කරලා දෙන අර නිකන් ලංකාවේ ගතිය අයින් වෙලා තියෙන තැන් වලට යන්න තමයි අපි කැමති. එතකොට ඒකෙන් අපිට අවශ්‍ය කරන අපේ අනන්‍යතාවය අපිට තියෙන අපේ කියන දේ නැති වෙලා ඉවර වෙලා අනිත් දේවල් ආරෝපණය වෙලා තියෙනවා. ඒ වගේම මේකේ හොඳ පැතිත් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට බලන්න බැරි ලෝකයේ දේවල් ගොඩක් දේවල් තියෙනවානේ. දැන් මාධ්‍ය ඇතුලෙන් වුණත් අපිට බලන්න බැරි පැති මේ සංස්කෘතිය තුළින් අපිට නිරූපණය කරනවා. ඔව්. ඒ කියන්නේ අපි පේන දෘෂ්ටි කෝණයක් තියෙනවානේ. ඒ දෘෂ්ටි කෝණයෙන් අපිට ඔබට කියලා දැන් අපි ගමේ ජීවත් වෙන ළමයි විදිහට අපිට පේන ඉතාලම කුඩා ප්‍රදේශන අපි දන්නේ ගමේ මිනිස්සු ඉන්න විදිහ ඒ මිනිස්සු කටයුතු කරන විදිහ. හැබැයි ඒ වුණාට දැන් මේ ගෝලීයකරණය එක්ක අන්තර්ජාලය දියුණුවත් වෙලා මුළු ලෝකෙම තියෙන සිද්ධි පිළිබඳව අපිට දැනගන්න පුළුවන්. ඒ මිනිස්සුන්ගේ සංස්කෘතියන් ගැන අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් අපි ශ්‍රී ලංකාවේ ඉනකොට සිංහල දෙමළ මුස්ලිම් ඒ කට්ටිය ගැන විතරයි දන්නේ. හැබැයි උනත් දැන් මේ ලෝකය ගැන අපි ඉගෙන ගන්න නිසා ගෝලීය සංස්කෘතිය යොදන නිසා දැන් මැලේ කට්ටිය කොහොමද? ඉන්දියන් සංස්කෘතිය කොහොමද? ඊට පස්සේ කොරියන් සංස්කෘතිය කොහොමද? ඒ වගේ දේවල් ගැනත් අපිට අධ්‍යයනය පැත්තනොත් අපිට පහසුවක් ඇවිල්ලා දෙනවා. ඒක තමයි ගෝලීය සංස්කෘතියේ ලක්ෂණ. නියමයි. ලස්සනයි හොඳටම හොඳයි. මෙච්චර වෙලා උත්තර දීපු අපේ ළමයි දෙන්නට අපි දෙනවා නෙත්මිටයි සූක්ෂමටයි හාට් ඉස්සරක්. මේ ළමයි ඔය ඉමෝජි වල මොන හරි මේ අවුරුදු කැවිලි තියෙනවද? ඔය ඉමෝජි වල නෑනේ. එතකොට දැන් අනිත් කවුද අනිත් එක්කෙනා රමු නේද? රමුදී. කො ඉන්නවද? මොකක්ද ආටි? අපිටින් ඉතුරුනේ. 2යි 3යිනේ ගත්තේ මොකක්ද ඉතුරුනේ? එක නේද? එක. මේකට පැහැදිලි කරන්න ඕනේ නෑ. මේකේ ලක්ෂණ අන්තර් සංස්කෘතික අධ්‍යයනයේ අවශ්‍යතාවය වැදගත්කම කරුණු දෙකක් කියන්න. කියන්නේ අනිත් සංස්කෘතිය පිළිබඳ ඒ කියන්නේ තියෙන ඒගොල්ලෝගේ තියෙන කියන්නේ උත්සව ඒවා දැනම ඒගොල්ලෝගේ විශ්වාස ඇදහිලි ඊට පස්සේ ඒගොල්ලෝ කරන මේ උත්සව ඇදහිලි ඒව ගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ අර මේ උත්සව ඇදහිලි ගන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ අර භාෂා ලක්ෂණ ඊට පස්සේ ඒගොල්ලොන්ගේ ආහාර පාන ආහාර සංස්කෘතිය ඇඳුම් සංස්කෘතිය ඊට පස්සේ ඒව ගන්න පුළුවන්. ඒවා ගැන අපිට දැනගන්න හම්බෙන්නේ අන්තර් සංස්කෘතික අධ්‍යයනයෙන්. ආනේ මම සිංහල ඒකින්ද මම අවුරුද්දටම නාරි කැවිල්ලක් කාලා ඉන්නවා කියලා නෑ. ඉන්දියන් සංස්කෘතිය අපි නාට්‍ය බලලා අධ්‍යයනය කරලා අම්මෝ මොනවාද ඉන්දියාවේ නාට්‍ය වල තියෙන්නේ? සුරාජ් හදන්නේ මොනවද? මොනවා සුරාජ් හදන්නේ? සුරාජ් මොනවද හදන්නේ? රමුදී සුරාජ්
සුරාජ් මොනවද හදන්නේ සත්නගේ? පැණි වලලු. මම පැණිවල අපිට අනිත් සංස්කෘතිය දැනගන්න හම්බ වෙනවා. ඒ තියෙන අර කුතුහලය අපේ සංස්කෘතිය විතරක් නෙමෙයි කුතුහලය නැති කර ගන්න පුළුවන් වෙනවා. තව එකක් කියන්න. තව මොකක්ද? අනිත් සංස්කෘති ගැන අධ්‍යයනය කරනකොට අපිට තියෙන වැදගත්කම. ඇයි එහෙම කරන්න ඕනේ? ඒ කියන්නේ අපි නොදන්න ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ ඒ කියන්නේ අපට තේරෙන ඔයා කියන්නේ අපි නොදන්න ඒගොල්ලන්ගේ තියෙන වටිනාකම් ඒගොල්ලන්ගේ හැංගිලා තියෙනවනේ වැදගත් භාෂා මතු කරගන්න. හරි. ඕකනේ හැංගිලා තිබ්බ ඇතුලේ ඔව් ඒගොල්ලන්ගේ ටීචර්. වටිනාකම්. අපේ සංස්කෘතිය අපිට වටිනවා වගේ ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඒගොල්ලන්ට වටිනවා. නේ දැන් මං කතෝලික. වෙසක් එකේ වෙසක් කූඩුව හදලා තියෙන්නේ මේ හේතුව හින්දා. මේකේ තේරුම මේකයි. ඒව වටිනවා. ඒව අර්ථයක් ඇතුව ඒ සංස්කෘතිය කරලා තියෙන්නේ. එහෙනම් ඒ වටිනාකම් දැනගන්න එක හරිය වටිනවා මට. දැන් මර්සලින්සයි කොඩිපියතුමා නේ මං කතෝලික. අයියෝ නෑ බෞද්ධ නෑ ඉස්ලාම් නෑ මම විතරයි කියලා හිටියානම් පන්සලේ පියතුමා කියලා මර්සලින්සයි කොඩිපියතුමාව හඳුන්වන්නේ නෑනේ. එතකොට මොහිදින් බෙග් වගේ කෙනෙක් නේද? බෞද්ධ ගීත ලස්සනට කියනවනේ. මම මුස්ලිම් මම බෞද්ධ නෑ ඒවා මට වටින්නේ නෑ කියලා හිටියානම් මෙච්චර ලස්සන බෞද්ධ ගීත ටිකක් අපිට වෙසක් එකට අහන්න ලැබෙන්නේ නෑනේ. නේ? නියමයි. අන්තර් සංස්කෘතික අධ්‍යයනයනේ. දැන් මෙතනත් එහෙමනේ. අනේ මේ මම දැන් ගොඩක් කතෝලික අය නත්තල් සමරන්නේ අනේ මම කතෝලික නත්තල් විතරයි අලුත් අවුරුදු අපිට ඕනේ නෑ කියලා හිටියනම් අපිට මෙහෙම එකතු වෙලා නේද? හම්බෙන්නේ නෑනේ මෙහෙම එකක්. නියමයි රමු. එහෙනම් අපි රමුට දෙනවා හත්වස්සා. තුන් දෙනාම හරිම ෂෝක් එකට හරිම ලස්සනට උත්තර දුන්නා. එහෙනම් ජජ් බෝඩ් එක අපි ප්‍රයිස් ගිවින් එක අන්තිමට තියමු. මේ තුන් දෙනාගෙන් කවුද හොඳටම උත්තර දුන්නේ ලස්සනටම උත්තර දුන්නේ කියලා මට වෙලාවක් අරන් කියන්න. එතකන් අපි යන් ඊළඟ තරඟ වලට.